දියවැඩියාව බෙහෙත් නැතුව පාලනය කරගෙන ඉන්න පුළුවන් කියලා. පාලනය කරගෙන ඉන්න පුළුවන් කියලා දැන් හුඟක් වෙලාවට අපිට මැසේජ් විදියට එවනවා වෛද්‍යතුමනි මගේ තියෙන්නේ කුමන ප්‍රමේහ තත්ත්වයේද කියලා හොයාගන්නේ කොහොමද කියලා. අග්න්‍යාශයේ ග්‍රෑම් 1කට වැඩිය තෙල් තැම්පත් වෙච්ච අයගේ තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය වැඩිපුරම බහුලවම හොයාගත්තේ. අපි ආයුර්වේදයේ මුලින් ඉඳලම කියනවා මේ දියවැඩියා තත්ත්වය සුව කිරීමට හැකියි කියලා. අයිබෝන් අද මේ අපි ඔබවත් සමග බෙදා ගන්න ආවේ ඊටාම හිත ඇද ගන්නා සුළු කාරණාවක්. මොකද දැන් බටහිර විද්‍යාවෙන් දියවැඩියාව නැවත සුව කිරීමට හැකි කියන තැනට මේ පළවෙනි පියවර තියලා තියෙනවා. ඩයබටික් රෙමිසස්. දැන් මේක රිසර්ච් කිරීමට පවා දියුණු වෙලා තියෙනවා. රෙමිසස් කියන්නේ මොකක්ද කියලා මුලින් කතා කරමු. ඩයබටික් රෙමිසස් කියලා කියන්නේ දියවැඩියා හැදිච්ච රෝගියෙක් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ සීනි මට්ටම බෙහෙත් රහිතව මාස 3කට වඩා කාලයක් තියාගෙන ඉන්නවා නම් ඒකට ඒගොල්ලෝ කියනවා ඩයබටික් රෙමිසස් තත්ත්වයක් කියලා. ඉතින් මේකේ කරපු රිසර්ච් එකේ බලාගෙන යනකොට අපිට තේරෙනවා ඒ රිසර්ච් එකේ ඉතාසුළු ප්‍රමාණයක් ඉන්නවා දියවැඩියාව රෙමිසස් තත්ත්වයටත් එහා ගිහිල්ලා සුව වෙච්ච අය. ඒ ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් හින්දා මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් දැන් මේගොල්ලෝ කතා කරන එක ඒකත් හොඳ ජයග්‍රහණයක්. දියවැඩියාව බෙහෙත් නැතුව පාලනය කරගෙන ඉන්න පුළුවන් කියලා. පාලනය කරගෙන ඉන්න පුළුවන් කියලා තත්ත්වෙට මේගොල්ලෝ කතා කරගෙන ඉන්නවා. ඉන්ටර්නෙට් එකේ ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඩයබටික් රෙමිසස් කියලා රිසර්ච් කියලා ගහුවනම් එතකොට අපිට හොයාගන්න පුළුවන් ඩයබටික් රෙමිසස් වලින් කරපු රිසර්ච් තත්ත්වයන් මොනවද? ඒවෙන් මොනවද ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳම කාරණේ මේක නෙවෙයි. අපි ආයුර්වේදයේ මුලින් ඉඳලම කියනවා මේ දියවැඩියා තත්ත්වය සුව කිරීමට හැකියි කියලා. මුලින්ම දියවැඩියා වර්ග අපි 20කට බෙදුවානේ. කපජ, පිත්තජ, වාතජ ප්‍රමේය තත්ත්වය තමයි සාධ්‍යම. ඒ කියන්නේ හොඳ කරන අමාරුම. නමුත් වාතජ ප්‍රමේය තත්ත්වය පවා ආයුර්වේදයේ සඳහන් කරලා තියෙන ශ්ලෝක ආයුර්වේද බෙහෙත් වලින් හා රස බෙහෙත් වලින් අසාධ්‍යම තත්ත්වයේ වාතජ ප්‍රමේය පවා සුව කිරීමට පුළුවන් කියලා. ඒක අපිට ශ්ලෝකේ කියන්න පුළුවන් අසාධ්‍යා වාත ජාමේහ රායශෝ මදුමේහවත් තථාපි දෛව සංයෝගත් කච්චිත් සුඛ මාපයෝ. ඒ කියන්නේ ඒ රෝගියාගේ බලය, ඒ කියන්නේ රෝගියාගේ තරුණ තත්ත්වය නම් ඉතා සුදුසුයි. කාලය, ශරීර ශක්තියෙන් තියෙන කෙනෙක් නම් ඒ වගේම යාගේ කර්ම ශක්තියම හා රස බෙහෙත් වාගේ වැනිකුත් ඖෂධ මත මේ වාතජ අසාධ්‍ය ප්‍රමේහ තත්ත්වය සුව කරන්න පුළුවන් කියලා මේ ශ්ලෝකවල තියෙනවා. ඒකම දැන් අපි බය වෙන්න හොඳ නැහැ. දැන් හුඟක් වෙලාවට අපිට මැසේජ් විදියට එවනවා වෛද්‍යතුමනි මගේ තියෙන්නේ කුමන ප්‍රමේහ තත්ත්වයේද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඒක ඇත්තටම අපිට මෙහෙම කියන්න බෑ. ටිකක් සංකීර්ණ වැඩක්. ඒක රෝගියා ආවට පස්සේ වෛද්‍යවරයා විසින් සිදු කරන පරීක්ෂණ වලින් තමයි ඒ වර්ගයේ නිගමනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අපිට මේ පරීක්ෂණයේදී ඩයබටික් රෙමිසස් කියන පරීක්ෂණයේදී ඊටාම සිත් ගන්නාසුළු දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඒක තමයි මේ අපේ අක්මාවේ තෙලුත් සමග මේ දියවැඩියාව කියන රෝගය ඊටාම ළඟ සම්බන්ධයක් තියෙනවා කියලා. අක්මාවේ විතරක් නෙවෙයි අපේ දැන් ෆැටි ලිවර් කියලා කිව්වම අපි හිතන්නේ අක්මාවේ විතරක් තෙල් තැම්පත් වෙනවා කියලා. නමුත් අක්මාවේ විතරක් නෙවෙයි අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන්ද මේ වගේ තෙල් තැම්පත් වෙන්න පුළුවන්. ඕකේ අග්න්‍යාශයේ ඒ කියන්නේ අපේ ඉන්සියුලින් හැදෙන්නේ අග්න්‍යාශයනේ. අග්න්‍යාශයේ ග්‍රෑම් 1කට වැඩිය තෙල් තැම්පත් වෙච්ච අයගේ තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය වැඩිපුරම කියන්නේ බහුලවම හොයාගත්තේ. මේකත් මේ පරීක්ෂණ වලින් හොයාගත්තු දත්ත තමයි අපේ අග්න්‍යාශයේ ග්‍රෑම් 1කට වැඩිය තෙල් ප්‍රමාණයක් තියෙන කියන්නේ පැටි තත්ත්වයක් තියෙනවා නම් ඒක හේතුවක් වෙනවා පසුකාලීනව දියවැඩියාව හැදෙන්න. එතකොට අපි ඒ தත්ත්වය ගැන කියන්නේ අපේ අක්මාවේ නිරෝගීත්වය අක්මාවේ වගේම අග්න්‍යාශයේ නිරෝගීත්වය කියන්නේ පැටි ලිවර් තත්ත්වය හේතුවක් වෙනවා මේ දියවැඩියා තත්ත්වයට. එතකොට අපි දැන් නිරෝගීමත් විදියට ජීවත් වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මගේ தත්ත්වය අක්මාවේ தත්ත්වය කොහොමද? දැන් පැටි ලිවර් කොහොමද තියෙන්නේ? ඒ ගැනත් අපි මේ වෙන්න ඕන. නමුත් බය යුතුයක් නැහැ පැටි ලිවර් වලට. ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. මම මේ මගේ පේජ් එකෙත් දැක්කලා ඇති මේ
හොඳ වෙච්ච අයගයක් මේ ෆැට් liver කොහොම මේ තිබ්බ අයගේ කොහොමද හොඳ වෙච්ච එක. ඒක හින්දා කිසි දෙයකට ඒක බය වෙන්න දෙයක් නැහැ ෆැට් liver ගැන. ඒකම තව දෙයක් කියනවා carbs ප්‍රමාණය අඩු කැලරිස් ප්‍රමාණය වැඩි ආහාර තමයි දැන් අපි දැන් දියවැඩි අයට ගොඩක් වෙලාවට කන්න දෙන්නේ. ආහාරයට ගන්න කියලා කියන්නේ. නමුත් ඇත්තටම දැන් අලුතෙන් හොයාගෙන තියෙන එකක් තමයි carbs ප්‍රමාණය නෙමෙයි අපි කිලෝ ශක්තිය එනර්ජි කිලෝ කැලරිස් ගන්න අඩු කරන්න ඕන කියලා. carbs නෙමෙයි අපි carbs අඩුවෙන් ගන්න ඕන අනිවාර්යෙන්. ඒකම අපිට දැන් කැලරිස් ගන්න අඩු එළවලු වර්ග ඒ වගේ අපේ අනිවාර්යෙන් කෑමට එකතු වෙන්න ඕන. මොකද අපේ ආහාරයේ තියෙන කැලරිස් ප්‍රමාණයත් අඩුවෙන් තියා ගන්න ඕන අපි දියවැඩියාව සුව කරන්න නම්. ඒකම අපි තව දෙයක් කතා කරන්න ඕන. මේ දැන් ඩයබටික් ට්‍රයිඇන්ගල් කියලා අලුතෙන් concept එකක් ඇවිල්ලා තියෙනවා. ආහාරය, එක්සර්සයිස් සහ බෙහෙත් කියන මේ තුනෙන් තමයි ඩයබටික් සුව කරන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියන්නේ. ඒකම ආහාර වෙන කිව්වම අපි දැන් කතා කරපු කිලෝ කැලරි ගන්න ආහාරයේ තියෙන ඕන ප්‍රමාණය අපිට වැදගත් වෙනවා. ඊළඟට එක්සර්සයිස්. ඒ කියන්නේ එක්සර්සයිස් කියන්නේ විහරණ යටතට තමයි වැටෙන්නේ. අනිත් එක තමයි මානසික තත්ත්වය. විහරණ හා මානසික තත්ත්වය. ඒක අපේ ආයුර්වේදයේම දක්වලා තියෙනවා ත්‍රය උපස්තම්භායිති ආහාර නිද්‍රා බ්‍රහ්මචර්යය කියලා. ආහාරය, නිද්‍රාව, බ්‍රහ්මචර්යාව කියන මේ තුනෙන් කියන්නේ විහරණ බ්‍රහ්මචර්ය කියන්නේ විහරණ ඒ තුනෙන් තමයි මේක අපේ හොඳ සෞඛ්‍යයක් තියාගන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය ඒකම දැන් අපි හොයාගෙන තියෙන ඩයබටික් ට්‍රයිඇන්ගල් වලින් ඒකේ කියන්නේ ආහාර, එක්සර්සයිස්, මානසික තත්ත්වය කියන එක. ඩයබටික් ට්‍රයිඇන්ගල් කියලා කියන්නේ. මෙන්න මේ තුන මත තමයි ඩයබටික් ට්‍රයිඇන්ගල් මේව කරලා තියෙන්නේ. ඒතකොට ඩයබටික් රෙමිසස් කියන එකත් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ තුන මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ කියලා. එතකොට තව දෙයක් ආයුර්වේදයේ තියෙනවා මානසික නිදහස, ස්ට්‍රෙස් එකක් නැතිකම ගොඩක් වෙලාවට මේ දියවැඩියාව සුව කිරීමට ඉතාම ප්‍රධාන තැනක් ගන්නවා කියලා. විද්‍යාඥයෝ දැන් ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඒගොල්ලොත් කියනවා ස්ට්‍රෙස් එක මේ දියවැඩියාවේ ප්‍රධාන සාධක දියවැඩිය හැදෙන ප්‍රධාන සාධකයක් කියලා. දැන් අපි මේ කතා බහෙන් අපි කතා කරා ඩයබටික් රෙමිසස් කියලා බටහිර විද්‍යාඥයෝ අලුතෙන් හොයාගෙන තියෙන රිවර්ස් කියලා කියන්නේ නැතුව නැවත දියවැඩියාව පාලනයක් යටතේ තියාගන්න පුළුවන් කියලා ඒගොල්ලොම දැන් කියන්න පටන්ගෙන තියෙනවා. හොඳම දෙයක් තමයි මේකෙදී අපි කියන්න ඕන දෙයක් තමයි ඇමරිකාවේ සහ කැනඩාවේ මෙඩිකල් ඇසෝසියේෂන් වල වෙබ්සයිට් වල මුලින්ම තියුණා දියවැඩියාව සුව කළ නොහැකි කියලා ඒගොල්ලෝ දාලා තියුණා. නමුත් දැන් ඒවා අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් පිළිගෙන තියෙනවා දියවැඩියාව සුව කරන්න පුළුවන් කියලා. ඒකින්ද මම කියන්නේ ආයුර්වේදයේ කියලා තියෙනවා මුලින්ම හැදිච්ච අවස්ථාවේදී ඒක වැඩි දියුණු වෙන්න දෙන්න එපා. ඒක මම ශ්ලෝකෙම කියන්න. තරෝයේහ ප්‍රමේහාස්තු කාලේන ප්‍රතිකාරණ මතුහත් ප්‍රායන්ති තද අසාධ්‍යද අබවන්තිහි. ඒ කියන්නේ බලඟ තියෙන සීනි චුට්ටක් වැඩි වෙලා කියලා කියමු. ඒ වගේ වෙලාවෙදී හරියට වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර නැති වුණොත් ඒක අසාධත්වයටපත් වෙනවා. ඒක ඒ තත්ත්වයට කරගන්න නැතුව මුල අවස්ථාවේදී රෝගය සුව කරගන්න ආයුර්වේදය මගින් දක්වලා තියෙනවා මෙන්න මේ ප්‍රමේහ වර්ග ගැන. බටහිරයි ගන්නන්නේ normal, diabetic, pre-diabetic කියලා තත්ත්ව විතරයි. නමුත් ආයුර්වේදයේ වර්ග 20කින් දක්වලා තියෙන ප්‍රමේහ වර්ග, කපජ ප්‍රමේහ වර්ග, පිත්තජ ප්‍රමේහ, වාතජ ප්‍රමේහ මේ වගේ වර්ග 20ක් දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේ පුළුල් දැක්මක් ආයුර්වේදයේ තියෙනවා. දැන් ආයුර්වේදයේ මුලින්ම කිව්වා දියවැඩියාව පවා සුව කරන්න පුළුවන් කියලා. නමුත් දැන් දියවැඩියාව සුව කරන්න පුළුවන් කියන තත්ත්වයට එන විදියට දැන් විද්‍යාඥයන් රිසර්ච් කරගෙන යනවා. මේ අපි දැන් කතා කරේ රෙමිසිස් කියන තත්ත්වය ඒ වගේ එක් අවස්ථාවක්. මම හිතනවා අපේ රට මේ දියවැඩියා රෝගීන් මේ වගේ ප්‍රතිකාර කළා මේ ආයුර්වේද ප්‍රතිකාර මගින් ඇත්තටම සුව කරන්න පුළුවන්. ඒ තත්ත්වයට සුව වෙයි. ඒකින්ද ඔයාගේ සීනි ප්‍රමාණය ළඟදීම හඳුනාගත්ත හෝ පසු කාලීනව හඳුනාගෙන නම් අපේ ආයුර්වේද ප්‍රතිකාරම තියෙනවා. සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීමෙන් ওই තත්ත්වය සුව කරගන්න පුළුවන් කියලා. අයිබෝවන්.